Hi guys, welcome back to our YouTube channel. එහෙනම් ඉතින් අද සුපුරුදු පරිදි පටන් ගමු අපි. Meme reaction. ඔන්න වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා. Yeah. ඊළඟ වීඩියෝ එකේ ඉඳලා ස්ටාර්ට් කරනවා try not to laugh challenge එක. මේක වෙන්නේ වෙනස්ම විදියකට මෙච්චර කාලෙ වෙච්ච විදියක් නෙමෙයි. මෙයා එක දවසක් රියැක්ට් කරන වීඩියෝ. ඒ ටික සිලෙක්ට් කරන්න මම. මෙයා එක දවසක් රියැක්ට් කරනවා වීඩියෝ වලට. ඒ ටික සිලෙක්ට් කරන්නේ මම. කවුද බලන්න වැඩිපුරම hina වෙන්නේ? මම නම් ලොවෙත් hina වෙන්නේ නැහැ. හැබැයි hina වෙන එක්කෙනාට ඔයාලා තමයි එයා එක තීරණය කරන්න වැඩිපුරම hina වෙච්ච එක්කෙනාට තමයි. Alright. අද වීඩියෝ එකට කමෙන්ට් කරන්න පුළුවන්. අද වීඩියෝ එකේ ඉඳලා ස්ටාර්ට් කරනවා ඔයාලට ඩයාස් කමෙන්ට් කරන්න. බලමු මේ ඩයාස් ටික කාට හම්බෙයිද කියලා. වැඩි කතන්දර ඕනේ නැහැ දැන් ඇති. ඒක ඊළඟ වීඩියෝ එකෙන් එදා වගේම නොසෙල්ලි සිටිනවා ගෲප් එකේ කට්ටිය. 12800 ඒ විදිහටම තියනවා සතුටුයි. ඉරු දෙවිදුගේ මංගල්ලේ මේ බලලා මම මොකද කියලා මේ බැලුවේ පරක්කු. හරි. පරක්කු නෑ අපි ආවා. ඉතින් ඔයගොල්ලන් හිරු දෙවිතුගේ මංගල්‍යයට ඇස්සද? ඔව් මම නම් ලෑස්ති. මම රැවුලේම කපලා ලෑස්ති වෙන්න හදන්නේ. ගාමේ අවුරුදු කුමාරයාට. මේ තුනෙන් එකක් තෝරගන්න කිව්වොත් ඔයා තෝරගන්නේ මොකක්ද? පුදුම පහන මම තෝරනවා. බෙන්ටෙන් නොරලෝසුව රන් කෙවිත. ඔයා නම් බෙන්ටෙන් ඔරලෝසුව. නෑ. රන් කෙවිතද? මම රන් කෙවිත තෝරනවා. Really? මං හිතුවේ රන් බෙන්ටෙන්. කෙවිත පුදුම පහනෙන් වුණා තුන් පාරයිනේ පුළුවන්. රන් කෙවිතෙන් ඕන තරම් පුළුවන් නේ. අම්මෝ අම්මෝ. සැලරි එක අතර හම්බෙච්ච ගමන් ඔයාට දෙන්න පුළුවන් මම තමයි ප්‍රින්ස් විලියම් මම තමයි කේට් කුමරිය නෝ ඔයා ප්‍රින්ස් විලියම්වත් කේට් කුමරියවත් නෙවෙයි ඒ නිසා ශ්‍රී ලංකන් සුද්දෙක් වගේ සැලරි එක හම්බෙච්ච ගමන් බොරුට වියදම් කරන්න නැතුව මේ මාසේ නංවත් ඉතුරුක් කරනවා නැත්නම් අන්තිමට මාසේ අන්තිම වෙනකොට කැලණි බෙග වගේ අම්මගෙනුයි තාත්තගෙනුයි ඇනුම් පදහහ ඉල්ල ගන්න වෙන්නේ එයාලගෙන් තමයි සුන්දර අතීතයක් තිබ්බ මිනිස්සු තමයි ඔය hina වෙන්නේ අපිට ඉඳන්. මෙහෙමයි ඉතින් සැලරි එක කියන්නේ මිත්‍යාව. සැලරිය කියන්නේ ඔයාගේ සැලවෙන මනස. ඇත්ත. යාළුවා ගෙදර ගිහින් උන්ගේ අම්මත් එක්ක උගේ වැරදි කියනවා දැක්කහම මොකද උඹට වෙලා තියෙන්නේ? ඒ වගේ තීත්ත ගැලි ආශ්‍රය කරන්න එපායි. කපලම දාන්නනේ. අනේ වැරදිනේ කියන්නේ නේ. අමන්න. මචං උඹ හිතනවද? රිලව් දූපතකට දාලා ප්‍රශ්න විසඳන්න. අද්ද වෙලා තියෙන දූපතක්ද? සේනාව පිටින් එනව නේද? මේක ගඟක් නේද? චර ගැඹුරු තැනක් නෙමෙයි මම හිතන්නේ. මෙහෙමනේ ඉතින් උණු පරිණාමය වෙනවන්නේ. මේ මන් දන්නේ නෑ ඔක මූදකට ගිහින් දැම්මොත් ඉතින් මේ අත්තර දුර දූපතක ඉඳලා මෙතර දුරක් එන්න පුළුවන් ඉලවෙක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ. එහෙම දෙයක් නොවුනත් තමයි පුදුමේ මම අද ප්‍රෙඩික්ට් කරනවා එහෙම දෙයක් වුණත් වෙන්න බැරි නෑ කියලා. ඒක ඇත්ත මම කිව්වේ රිලවෙක්නේ කිව්වේ ඒක පිළිගන්න වෙනවා. අනේ මේ රිලවෙක් නෙමෙයි කියනවා නම් රිලවියක් කියලා කියන මගේ ලිංගේ මාරු කරන්න. මම කැමති නෑ ඒකට. ඕකේ. අප්‍රේල් මාසයේ කොල්ලෝ එක්ක සෙට් වෙනවා. ખબર යා ඔයාලට ખબર නෑ. තුක්නෝ. ඒ වගේ වුණා මහා සාපයක්. ඉඳලා ක්‍රෂ් එක මතක් වුණාම මම අද දෙනව ගම 1 2 වෙන්න මැදි කරිෂ්ට මුඩක් ගාලා ඉමු ගෙදර මිනිස්සු එක්ක අංගල ඇබයක් ගහනවා. දුක දැනේ වියයි මැහැටි කිසිදාක මට නොහිතුනි දෙවියනි කොහෙවුනි අවසානයේදී අඩෝ මම හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියලා. තවදුරටත් අහගෙන ඉන්න බැරි හින්දා අපි මේක නැවැත්තුවා. අඩේ නවත්තාම මචං ඕක කියලා දාලා දෙනවා. යකෝ අයියෝ සිරාවටද මට නම් හුස්ම ඉර වෙලා මැරෙනවා. ඔය වගේ hina ගියට පස්සේ බඩේ කැක්කුම එන එක තමයි අමාරු. අඩෝ මං ඒ වගේ අවසානයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැක්කන් unpredictable දේවල් වෙන්න පුළුවන්. ඒක අර රිලව් සීන් එකටත් අදාළයි. Please trust me. Trust me. රිලවියක් නේ කියන්නේ ඒක විශ්වාස කරන්න ඕනේ. අනේ මේ තේරුම් ගනින් කියලා දාලා තියෙනවා. බලන්න. ඩ්‍රාමා වල කෙල්ලෝ hina වෙන්නේ මෙහෙමයි
අන්නේ පිස්සුද ඔයාට? එහෙම දෙයක් නැහැනේ. මොනවා කියනවද මන්දා? ඩ්‍රාමාවල කෙල්ලෝ අඬන්නේ මෙහෙමයි. පවන් ඇයි ඔයා මට එහෙම කළේ? මම මොකද ඔයාට කරපු වැරද්ද? ඩ්‍රාමාවල විතරක් නෙවෙයි. ඇත්ත ජීවිතෙත් කෙල්ලොන්ගේ තියෙන බොරුව. සහතික ඇත්තනේ ඩ්‍රාමාවල ඇත්ත තමයි. ඔවා සහතික ඇත්ත. ඇත්ත තමයි අපි ඔයගලන්ට ඇත්තක් කියලා දෙන්න ඉන්නේ. That's right. පව් කියලා එහා ගෙදර පොඩි කාට YCT දාලා දීලා සත් දෙකකට විතර පස්සේ ඌ මන්නයක් කරන් පාරේ වාහන කොල්ල කන්න ගත්තා. පටසිනේ. දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ. මම නන්නේ ඌට. මේවයි අද කාලේ කොල්ලොන්ට කෙල්ලොන්ට පොඩි උන්ට මොකක් කියලා දෙන්න යන්න එපා. උන් හරි වෙනස් જાතිය. ජාතිය සහතික. දැන් ඉන්න පොඩි වෙනස් જાතිය. හරිම ලස්සනයි very good කියලා දාලා තියෙනවා. Right. කොල්ලොන්ට වෙන අතකට දැම්ප මේක දාන්න එපා. මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? හරිම ලස්සනයි. Very good. Very good. වැටිල්ල. ඒක කොච්චර බැලුවත් ඒ සිද්දුවත් එක්ක ආතල් එක මාරයි ඈ. න්‍යායා. දමුස වැටුණා නම් ඩබල් ෆිල්ම් ගන්න. ඕල වෙලිවරුණ ගමන් කොල්ල. අයියේ හොඳ කට් එකක් ගහමු. කෙල්ලෝ විවාහ සහතික. අනේ පිස්සු ගනේ. දැන් ඉන්න කොල්ලෙක් කට්ටිය එක්කම නම් බඳින්නේ නේ. ඕන වෙලිවරුණ ගමන් කොහොමද විවාහ සාතික ගන්නේ? මට අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. නීතිය වෙනස් කළා අපිට හොර. රවට්ටලා පොල් පැලේ කන්න නේද හදන්නේ කියලා අහලා තියෙනවා. බලමු පොල් පැලේ කන විදිහ. මට නම් පේන්නේ අපි දෙන්න හුඟක් කල් ඉඳලා අතුරු කරන දෙන්නෙක් වගේ කියලා. මට නම් පේන්නේ ඔයා ගෑනුව රවට්ටලා හිත දිනා ගන්න දක්ෂයෙක් වගේ. ඔයාට පේන්නේ මං ඒ වගේ කියලා. ඔව්. නෑ කියන්නේ. නෑ නෑ. මම විහිළුවට කිව්වේ. මට හරියම සන්තෝෂව වුණ ගැහුණට. මං හරියම පාළු ජීවිතයක් ගත කරන්නේ. ඇත්ත. මේ වගේ තැනකට ඇවිල්ලා තමයි ඒ පාළුව මකා ගන්නෙ. ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද? නැහැ. අඳුරනවද? ඔය ඇත්තමද? ඔව්. අපේ ගෙදර ඉන්නේ තාත්තයි මයි විතරයි. මේ දැස් දෙක තුනේ තාත්තා ගෙදර නැහැ. මම ඉන්නේ තනියම. හරිම පාළුයි. කාටද එන්න හදන්නේ? මං රුමේෂ් රණවා. ඔයාගේ නම මොකද්ද? සුරංගි ඩිමෙල්. ආහා. ෂා ලස්සන නම. ඔයා කැමති නම් මාත් කැමති වගේ පාළුව තනිකම නැති කරන්න උදව් වෙන්න. ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් ආරංචි වුණා? මටත් කවුරුවත් නැහැ. ඔයා හදන්නේ බොරු කියලා මාව අමාරුවේ දාන්න වගේ. ආහා. සත්තුකින්ම නෑ සුරංගි. ඔයා කැමති නෑ අපේ ගෙදර මාළඟ ලස්සන වීඩියෝ ෆිල්ම්ස් තියෙනවා. ෆිල්ම්ස් බලාගෙන අපිට ඉන්න පුළුවන් නේ. ඇත්තද? මං හිතුවා හරි. ඔයා ලස්සනයි වගේම ඔයාට ලස්සන අදහසුත් පහළ වෙනවා. හරියටම හරි. දැන් හරියටම හරි. ඇත්ත. මොකද්ද මේ කතා ඉතුරු ටික බලන්න. වල්ලයන් කමෙන්ට් එකක් දාලා යන්න දන්න කට්ටිය. අම්මා. Tecnologia! 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 ඒක නම් ටෙක්නොලොජියා. ටෙක්නොලොජිය තමයි. යා. ඇත්තක්. ඔයාට කියන්න වචන දෙකක් තියෙනවා කියලා දාලා දෙනවා. වචන දෙකක් බලමු. ඔයාට කියන්න වචන දෙකක් තියෙනවා. ඔගේ අම්මට හුක්. අනේ මේ මම නව දන්නේ මොනවද මන් දන්නේ මොන ජරා. ටෙන් හින්දා වැළුවේ නැත්තම් බලන්න. නෑ. රෙදි කඩයක් ඕපන් කරලා කියලා දාලා තියෙනවා. යකෝ දන්සල් වලවත් මේ වගේ පෝලිං එක. ඕලේ නම් තිබිලා. තමයි ඉතින් ඕන මනුස්සෙක්ට හරියනවට ඉතින් අපි කැමති කැමති. කොහොමත් මේ දවස්වල තිලක වර්ධනය වෙනවා. ඒවයි ඕක රෑට ටීවී එක නිකන් ඔටෝ ඔන්නලා ඕක පත් වුණොත් එහෙම බඩු තමයි. දැන් සින්දුව හරියටම හරි කියලා දාලා දෙනවා බලමු. Hey! Hey!
අඩෝ වීඩියෝ එකක් තියෙනවා මන් දන්නවා ඉතින් අතුව බලන්න. කම්සෙත් බලන්න ඕන. මිරිස් කාලා අම්මේ ඔයාට දුන්නේ නැහැ. හරි මට ඔයා දුන්නේ නෑ දුන්නේ. මං හිතුවේ වෙන යම් දෙයක් සිදුවේ කියලා ටෙන්ට් එක ගන්න ගත්තා. කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා ඇත්තද? අනේ බබා බබා මම තවුරුදු කුමාරයාට යන්න දැව්වා තෝ බලයන් කලු කුමාරයාට. කිව්වා මම එහෙම කියන්න එපානේ පවුනේ මේ නංගි බබා කවුද? සමහර පිරිමි ළමයි හිතන් ඉන්නේ යාළු වෙච්ච මුල් දවස්වල ගෑන් ළමයාගේ හැසිරීම නිසා අනේ මගේ ගෑන් ළමයා නම් හරිම අහිංසකයි. හා පැටියා වගේ. ගෑන් ළමයි හැම කෙනෙක්ටම ඉපදෙනකොටම අහිංසක පෙනුමත් එක්ක යක්ෂ පෙනුම හැංගිලා තමයි ඉපදෙන්නේ. ඉතින් එයාගේ දැලේ පැටලෙනකන් එයා අහිංසකයි වගේ රඟපානවා. දැලේ පැටලෙනාට පස්සේ තමයි පැටියෝ එයාගේ යක්ෂ පෙනුම එළියට එන්නේ. මේ දැන් වගේ නැත්තම් දැනගන්න. ඇඩ්වයිස් ගෑන් ළමයි කියලා කියන්නේම ලොකු ප්‍රශ්නයක් කියලා මට අනේ ඔය කොච්චර හම්බ ඇඩ්වයිස් වෙනවා. දුන්නත් ඕගොල්ලන් පැටලෙන එක නතර වෙනවද? නෑ. තාසෙබී තේකුත් හලෙකුට නක් එක ගැන තමයි මේ කියන්නේ. ඒ තමයි මොස් බේ. ඉතින් මෝඩෙක් වගේ ඔහෙ ප්ලේ කරන්න නැතුව පොඩ්ඩක් ඉවසීමෙන් පොඩි ඇනලයිස් පාරක් එහෙම දාලා ඉතින් ඔයාලට පුළුවන් මේ සයිට් එකේ ලන්සුවක් දාලා අතට ගණක් ගන්න. ඔයාලට පුළුවන් මේ ඇප් එක හරහා මැච් එක ලයිව් බලන්න. ඉතින් ඒ වල ගමන තොන්දර මොලේ කල්පනා කරලා ඔයාලට පුළුවන් මොන ටීම් එක දිනයිද කවුරු වැඩිපුර හයිව ගහයිද වගේ දේවල් ගෙස් කරලා පොඩි ලන්සුවක් දාලා ගණක් අතට ගන්න. ඉතින් මේ සයිට් එකේ තියෙන පොඩි පොඩි ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්, ප්ලේ කරලා ටැග් දිනා ගන්න පුළුවන්. ඉතින් රෙජිස්ටර් වෙන ලින්ක් එක තියෙනවා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා. ඉතින් ඔයාත් රෙජිස්ටර් වෙද්දී මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරොත් බෝනස් බලක් දිනා ගන්න පුළුවන්. what කොහෙන්ද මේ සද්දේ විනාශයක් වෙලා වගේ මං කියන්නේ මිනිස්සු නාම අසල්වැසිය වුණාම ඒ වගේ શબ્දපත් දෙද්දි හොයලා බලන්න. හැම එකටම ඇඟිලි ගහන්න යන්න එපා අනවශ්‍ය දේවල් ඈ. මෙයා කියන ඒවා හැම වෙලේම අහන්න යන්න එපා. මොකද ඒවා හැම වෙලේටම බලංගු නැහැ. එහෙම කියලා අපි වගේ රටක මිනිස්සු එහෙම හොයලා නොබලා ඉන්න එක ඒ අපිනේ. සංස්කෘතියට පටහැනි. මේ අමුතු වැඩේ කට්ටිය. අනිත් කෙල්ලෙක් කළු වුණාම චොකෝ කොෆි කොපි පාට පාට ළමයා කොල්ලෙක් කළු වුණාම කළු මූසලයක් කැත කාපරියා. කැත කළුවා. එකම ලොවක් කිරණක් දෙකක්. වා මහා වැඩ. කාට කාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න ආතරේට කුනිත්තලා බෑල තුරින් පැනදුවන්න රෑට රෑට හිහයි දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉට හාල් ගරන්න පුළුවන් වතුර තියන්න පුළුවන් ඇට්ටකුණා වෙන්නේ නැතුව බතක් උයන්නම් හොදේ දන්නත් පුළුවන් ඌරු ගන්නත් පුළුවන් අඩු ගානේ හිරි හොඳ හදලා තියන්නම් මල් හිටවන්නත් පුළුවන් වල් ගලවන්නත් පුළුවන් පහන් තැලක් වගේ කෙපෙල සුවඳ කරන්නම් හොඳට හඳන්නත් පුළුවන් නාඩම ඉන්නත් පුළුවන් එකතුහකින් කරු පැටියෙන් තෑගි කරන්න දාට දාට ඇවිදින් අම්මෝ අම්මෝ දෙක වහලා මේවා කවුද දෙයියනේ හදන්නේ මං දන්නේ. එතන මම දැන් සුපිරි ආතල් එකක් ගත්තා. ඔව් තවත් වීඩියෝ එකක් තියෙනවා බලමු. ඇත්තද? මල්ලෙක් කුරුතල් කරනවා පේනවා අපිට. ඩ්‍රිල් එකක් වගේ වගේ ඉරන්. ඊළඟ දවසේ වෙනම ආතල්ලයක් තියෙනවා වලට මුලදි කිව්වා වගේම. ඉතින් ඔන්න ඩයා කමෙන්ට් කරන්න පටන් ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකත් පුළුවන්. ඊට පස්සේ වීඩියෝ එකත් පුළුවන්. ඉතින් ආමද කරනකොට වීඩියෝ එක එන්ජොයි කරනවා. වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. මොකද දැන් මේ දවස් ටිකේ views යනවා මට ඇත්තටම. මොකද අපි කාලයක් වීඩියෝස් දැම්මේ නැතිනම් රීච් එක හොඳටම ඩවුන් වෙලා තියෙන පුතේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයාලා සබස්ක්‍රයිබ් කරලා ෂෙයා පාරක් දාන්න මේ. හරි. අපි ගිහිල්ලා එන්න. බයි.